පෙට්‍රල් ඩීසල් වාහනද හොඳ ඉලෙක්ට්‍රික් වාහනද? මේකයි. ඕකත් ටිකක් අමුතු කතාවක්. දැන් ඉස්සර කාලේ ආපු වාහන ඔක්කොම ආවේ මැනුවල් ගියර්නේ. පස්සේ කාලෙක ඕක ඔටෝ ගියර් වලට මාරු වුණා. ඔය ඔටෝ ගියර් වලට වාහන මාරු වෙන කාලේ මාර චෝදනා ගොඩක් තිබ්බේ. මිනිස්සු කිව්වේ අපෝ මේ ඕගොල්ලන් ගන්නවා පට්ට ලෙඩ ගොඩවල. ඕක කන්ද මැද හිටින් කඳුවක් දන්නේ නැහැ. තෙල් පිච්චෙනවා. ගියර් බොක්ස් එකක් කාලයක් ඇද්දි වැඩ කරන්නේ නැතුව යනවා. සර්විස් කරන්න බෑ. පට්ට චෝදනා තිබ්බේ. දැන් බලන්නකො ළමයි මේ අලුතින් එන වාහන මොනවද එන්නේ? මැනුවල්ද ඔටෝද? ඔටෝ ගේන්නේ. දැන් ජනප්‍රිය ඔටෝ ගේන්නේ. මිනිස්සු කැමති ලේසිය පහසුව. ඒකනේ බලන්නේ මිනිස්සු. ඕක වගේම තමයි මේ ඉලෙක්ට්‍රික් වාහන. දැන් ඉලෙක්ට්‍රික් වාහන වල පට්ට චෝදනා ටිකක් තියෙනවානේ. බැටරි ගිනි ගන්නවා කියයි, මග නවතිනවා කියයි, charge කරන්න බෑ කියනවා, repair කරන්න බෑ කියනවා, තෙල්ලම් බඩු වගේ කියන, ඇඟට දැනෙන්නේ නැහැ කියනවා, පෙට්‍රල් සුවඳ දැනෙන්න ඕන කියලා කියනවා. ඕකත් අර ඔටෝ සහ මැනුවල් ගියර් වගේම තමයි. කාලයක් යනකොට මේ තියෙන දේවලුත් සාමාන්‍යකරණය වෙනවා. බැටරි ගණන් ඇති. හැබැයි හැමෝම EV වාහන ගන්න පටන් ගත්තට පස්සේ ඕක සාමාන්‍ය වෙනවා වෙළඳ පොලේ මිල ගණන් ටික. සහ හැම තැනම charging ports, service stations සුලභ වෙනවා. පෙට්‍රල් ඩීසල් වාහන වලට වගේම තමයි. සහ මතක තියාගන්න ලෝක ඉස්සරහට යනකොට තාක්ෂණයත් එක්ක අනිවාර්යෙන් අපිට ඉස්සරහට යන්න වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් පරණ දේවල් ආරක්ෂිතයි කියලා. හැබැයි තාක්ෂණ ඉස්සරහට යද්දි අනිවාර්යෙන් පිට ඉස්සරහට යන්න වෙනවාමයි.